ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ පළමු තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි කියන කාරණාව තමයි මේ වන විට වාර්තා වන්නේ. ඒ සඳහා සියලු කටයුතු මේ වන විටත් සූදානම් කරමින් තිබෙනවා කියන කාරණාව තමයි පාකිස්තාන පැත්තෙන් මේ වන විට වාර්තා වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් හොඳ මානසිකත්වයකින් සිටිනවා කියන කාරණාවත් ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව අපිට වාර්තා වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණු වීම කටයුතු වල මේ වන විටත් නිරත වෙමින් සිටිනවා කියන කාරණාව තමයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ඊයේ දිනේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරලා තිබුණේ තමන්ගේ කණ්ඩායම පාකිස්තාන මාධ්‍යවේදීන් චරිත් අසලංකගෙන් ප්‍රශ්න කළා. චරිත් අසලංක සඳහන් කළේ යම් වෙනසක් සිදු වෙන්න පුළුවන් ඉතාමත් හොඳ තරගයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා කියන කාරණාව තමයි චරිත් අසලංක සඳහන් කළේ. තමන්ගේ කණ්ඩායම හොඳ මානසිකත්වයකින් සිටින නිසා ජයග්‍රාහීව මේ තරඟාවලිය නිමාවට පත් කිරීමට සූදානමින් සිටිනවා කියන කාරණාව තමයි චරිත් අසලංක සඳහන් කළේ. පාකිස්තාන මාධ්‍යවේදීන් නැවත පෙරලා ප්‍රශ්න කළා පාකිස්තානයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග තිබුණු තරඟාවලිය ජයග්‍රහණීව අවසන් කළා. මේක ලොකු අභියෝගයක් වෙන්නේ නැද්ද කියන කාරණාව චරිත් අසලංකගෙන් පාකිස්තාන මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. චරිත් පෙරලා උත්තර දුන්නේ තමන්ගේ කණ්ඩායමත් පෞගිය තරඟාවලි කීපෙම ඉතාමත් හොඳ තත්ත්වයකින් අවසන් කළා. ඒ හින්දා මේක ලොකු අභියෝගයක් නෑ. පාකිස්තාන කණ්ඩායම කියන්නේ ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෝ රැසක් සිටින කණ්ඩායමක්. කෙසේ වෙතත් තමන්ගේ කණ්ඩායම ඒකට හොඳට මුහුණ දීමට සූදානම්. ඒ හින්දා මේ තරඟාවලියේ ජයග්‍රහණීව අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා කියන කාරණාව තමයි චරිත් අසලංක පාකිස්තාන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ. කෙසේ වෙතත් අද තරඟයේ යම් වෙනස්කම් කීපයක් සිදුවීමට නියමිතයි කියන කාරණාව තමයි වාර්තා වන්නේ. ආරම්භක පිතිකරු ලෙස ලහිරු උදාර පැතුම් නිස්සංක සමග ක්‍රීඩා කිරීමට නියමිතයි කියන කාරණාවත් වාර්තා වෙනවා. ඒත් එක්කම තවත් නවක ක්‍රීඩකයෙකුට අවස්ථාවක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා කියන කාරණාව තමයි වාර්තා වන්නේ. පිතිකරුවන් 6 දෙනෙකු සහ දඟපන්දු යවන්නන් 2 දෙනෙකු සහ වේගපන්දු යවන්නන් 3 දෙනෙකු යොදවා ගැනීමට නියමිතයි කියන කාරණාවත් මේ වෙන විට වාර්තා වෙනවා. දඟපන්දු යවන්නන් ගැන කතා කරොත් වනිදු හසරංග මෛත්‍රීක්ෂණ ඉතර වශයෙන්ම කණ්ඩායමට එක්වීමට නියමිතයි කියන කාරණාව තමයි වාර්තා වන්නේ. වේගපන්දු යවන්නන් ගැන කතා කරොත් දුෂ්මන්ත චමීර, අසිත පෙනාන්දු, ඒ වගේම තමයි ඒෂාන් මාලිංග කණ්ඩායමට එක්වීමට නියමිතයි කියන කාරණාව තමයි වාර්තා වන්නේ. පිතිකරන රටාව පැත්තෙන් ගත්තම චරිත අසලංක, පැතුම් නිස්සංක, ලහිරු උදාර, කුසල් මැන්ඩිස්, කමිදු මැන්ඩිස්, ඒ වගේම තමයි ජනිත් ලියනගේ, ඒ වගේම තමයි කමිල් මිෂාරට හෝ ප්‍රවීන් රත්නායකට අවස්ථාවක් ලබා දීමට නියමිතයි කියන කාරණාව තමයි වාර්තා වන්නේ. මේ වෙන විට පාකිස්තාන පැත්තෙන් ලැබෙන තොරතුරු වලට අනුව අද තරගයේ පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි. ඒත් එක්කම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස යොදවා ගැනීමට නියමිත ලහිරු උදාර ගැන පහුගිය කාලේ පුරාවටම සමාජ මාධ්‍ය තුල කතා කරා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරුවන් කිහිප දෙනෙකුම යොදවාගෙන තිබුණා පහුගිය කාලේ පුරාවටම. අවිස්ක පෙනාන්දු, කුසල් මැන්ඩිස්, නිෂාන් මල්සංක ඔවුන්ගෙන් බලාපොරොත්තු වූ සබඳතාවයක් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ තමයි මේ ලහිරු උදාර කණ්ඩායමට කැඳවා තිබෙන්නේ.